මෙන්න යාළුවනේ අද ඔයාලට මම පෙන්නන්න යන්නේ මේ උතුරු මැද පළාතේ වැවෙන සාදික්කා කියන ශාකය. මේක ඉතින් ගොඩක් ඖෂධ වලට තමයි ගන්නෙ. අපේ මමත් උතුරු මැද හැදෙන්නේ නැහැ මේවා. මේ තියෙන්නේ ශාකයේ ගෙඩි. මේකට තමයි සාදික්කා කියන්නේ. අපි ඔය අනුරාධපුර පැත්තේ උතුරු මැද පළාතේ ඔය දැහැත් කියලා ගන්නවනේ. දැහැත් කියලා ගන්නකොට ඕකේ තියෙනනේ රතු පාටට රේණු වගේ જાතියක්. ඒවා තියෙන්නේ මේ ගෙඩිය ඇතුලේ. මොන මේකේ ඇට අරගෙන ඒවා පිටරට වෙනම පටවනවා. මස්සින අපි ගෙඩියක් කපලා පෙන්නමුද? අපේ යාළුවන්ට බලා ගන්න. පෙන්නමු මේ මල්ලි. මේන්න මගේ මස්සිනා. පෙන්නමු. අන්න ගෙඩියක් කැඩුවා. තා ගොඩක් පැහිලා මදි ඈ. ඔව්. මේක හොඳටම පැහිලා නැහැ. හොඳටම පැහිුණා තමයි රේණු හොඳටම රතු වෙන්නේ. අර මේ සාමාන්‍ය විදිහට මේක පැහිලා තියෙනවා. බලන්න මේ. අන්න ඕක තමයි. මේක යාළුවනේ මම මේ පෙන්නන්නේ නොදකපු අයට දැක් ගැනීමට. දැක්කා ඉතින් මට මේ බැනගෙන යන්න එපා. සාදික්කා ගෙඩියක් ගහක් අපි දැකලා නැද්ද අර මේ කියලා. නොදකපු අයට දකින්න තමයි මේක පෙන්නන. නාම් බලන්න. මේක තමයි සාදික්කා. ඒතකොට දැන් අපි අර මස්සිනා මේ රේණුව අපි ගලමු. මේ රේණුව තමයි අර දැහැත් අපි ගන්න එකේ. අර වේල්ලා දාලා තියෙනවා ඔයාලා දැකලා ඇති පොඩිවට රේණු වගේ જાතියක්. ආන්නේ රේණුව තමයි දැන් ඔය මගේ මස්සිනා ගලවන්නේ. ඊට පස්සේ රේණු බොහෝ දුරට ලංකාව ඇතුළත විකුණනවා. මේ බීජ ඇටනම් බොහෝ දුරට යන්නේ පිටරට. මේකේ ලංකාවේ ගන්න වැඩක් නැහැ. මේවා ඖෂධ වලට තමයි ගොඩක් දුරට යන්නේ. ඒක ඉතින් මේ ගොඩක් දුරට මධ්‍ය පළාතේ තමයි හැදෙන්නේ. මේ බලන්න මේ මලේ ලස්සන. මේ තමයි සාදික්කා මල. මම ඉතින් සාමාන්‍ය ලොකු මිලකට අලෙව් වෙනවා. මිල ඉතින් අදාළ නැහැ නේද? මේ මස්සිනා මිල අදාළ නැහැ. රුපියල් 6000කට මේ මිල යනවා. මේ දැන් කපන මේ ඇට රුපියල් 18 වගේ 1200ට වගේ මේ අද කපලා මේ දැන් ওই කප් විතර කපලා කිලෝ එකක් 1200ට වගේ දෙන්න පුළුවන් මේ මලක්. මේ මල් නම් වේල්ලා ගන්න කිලෝ රුපියල් 6000ට වගේ යනවා. ඉතින් මේ අපේ පැත්තේ අපි මිරිස්සෙට උනවා, වට්ටක් අයිට උනවා, බඩේරුංගිට උනවා. ඒ වගේ මේ වැය මේක මේ එදිනදා භෝගයක් නෙමෙයි. මේ ලොකු ශාකයක් තියෙන. කපන්න මම අසින ඇති. හරි? එලා යාළුවනේ. ඔයාලා සුබ දාහ. මේ තියෙන්නේ සාදික්කා ශාකය. මම බලන්න ලොකු සාමාන්‍ය ලොකු රූස්ස ගස් මේවා. මේ තව උඩක් තියෙනවා. හරි. එලා යාළුවනේ. සුබ දවසක් ඔයාලට. සියලු දෙනාට තෙරුවන් සරණයි.